ආයිබෝවන් බොහොමත්ම ආදරෙන් අදත් ඕගොල්ලෝ හැමෝම පිළිගන්නවා අමාලි මයින්ඩ්සෙට් channel එකට. පුංචි දෙයක් කතා කරන්න කියලා හිතුණා අදත්. කියන්න යන්නේ මගේ ජීවිතයේ අත්දැකීම ගැන ගොඩක් අය ඕපදූප හොයන්න හරිය කැමතිනේ ඉතින් නේද? ඒක නිසා ඕපදූපයක් අද කතා කරමු. මගේ අම්මා ඇත්තටම මට කියලා දීපු දෙයක් මන් දන්නේ ඒක අද කාලේ ගොඩක් මිනිස්සු ළඟ දකින්නේ නැති දෙයක් නිසා මං හිතනවා මං ඒක ගැන කතා කරන්න ඕන කියලා. අපේ අම්මා වෛද්‍යවරයෙක් මං හිතන්නේ මාත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩ දෙනෙක් ඒක දන්නවා. ඉතින් අම්මා වෛද්‍යවරයෙක් වුණාට අම්මා කිසිම දවසක අම්මගේ කාර් එකේ රතු පාට ක්‍රොස් එක අර දොස්තරලට දෙනවනේ රෙඩ් ක්‍රොස් එකක් ගහගෙන යන්න. මොකද ඒකෙදී එහෙම තියෙනකොට ලංකාවේ ඕන තැනක යනකොට වෛද්‍යවරයෙකුට තියෙන සැලකිලි ගරු නම් ඒ අවශ්‍ය සැලකිල්ල ගෞරවය සියලුම දේවල් ඒ ක්‍රොස් එක තියෙන කාර් එකට ලැබෙනවා. සාමාන්‍යයෙන් එහෙම තැනකට ගියාම පාක් කරද්දී උනත් පොලිමේ ඉන්න නැතු යන්න පුළුවන්. ඒ වගේ ලොකු පහසුකම් තියෙනනේ ගෞරවයක් තියෙනනේ ඒ රැකියාවට. හැබැයි අපේ අම්මා හැම වෙලෙම කියපු දෙයක් තමයි අම්මා වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වෙන්නේ ස්පිරිතාලය ඇතුළේදී විතරයි. එතනින් එළියට බැස්සම අම්මා සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් ඒක නිසා අම්මා කිසිම දවසක ක්‍රොස් එකක් ගහගෙන කාර් එකේ ගිහිල්ලත් නැහැ. එකක් අනිත් එක තමයි මම ඇත්තටම පුංචි කාලේ ඉඳලා ලෙඩ වෙලා හිටපු ළමයෙක්. ඉතින් මාව ඉස්පිරිතාලයකට අරන් යනකොට කවදාවත් අනේ මම දොස්තර කෙනෙක් මගේ දරුවාට බලන්න කියලා පොලිම් පැනලා ගිහිල්ලා නැහැ. පොලිමේ ඉඳලා තමයි අම්මා ගිහිල්ලා බෙහෙත් අරගෙන තියෙන්නේ. මටත් අම්මටත් හැම වෙලාවකදීම ඒ සමහර තැන්වලදී අම්මව අඳුරගෙන මිනිස්සේ කනේ ડોක්ටර් නේද මේ එන්න කියලා ඇතුළට ගත්තොත් මිසක් අම්මා ඒක පාවිච්චි කළා අම්මගේ වෘත්තිය පාවිච්චි කළා අම්මා වරප්‍රසාද ලබාගෙන නැහැ. අම්මගේ වෘත්තියෙන් අම්මට ලැබිච්ච වරප්‍රසාද අම්මා එහෙම අනිසි විදියට පාවිච්චි කළත් නෑ. මට හොඳට මතකයි අම්මට ඒ දවස්වල ඉස්පිරිතාලේ මේ අධිකාරී කියන්නේ පාලන අධිකාරිය වැඩ කරේ DMO හැටියට. ඒ කියන්නේ ඉස්පිරිතාලේ ප්‍රධානියා. එතකොට ඉතින් ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් රථය පාවිච්චි කරන්න අයිතිය දීලා තිබුණා අම්මට. හැබැයි කවමදාකවත් ඒ ඇම්බියුලන්ස් රථයෙන් අපිව ඉස්කෝලේ ගෙනහිල්ලවත් ඉස්කෝලෙන් අරන් ඇවිල්ලවත් නැහැ. එක්තරා ඒ කියන්නේ ඒක වෙනුවෙන් ගිහිල්ලා නැහැ. හැබැයි මට මතකයි අවස්ථාවක් හෝ දෙකක් අම්මා බෙහෙත් ගන්න යනකොට අම්මා ඒ ඔසුසල තියෙන ලංකාවේ අපේ ඉස්කෝලේට මීටර 2-3ක් එහායින් ඒ ඔසුසලට ගියාම ඒ වෙලාවේදී අපේ ඉස්කෝලේ ඇරලා තිබුණොත් ඒ වෙලාවේදී අපිව අරගෙන ඇවිල්ලා තියෙන අවස්ථාවක් හෝ දෙකක් මට මතක හිටියද මගේ ජීවිත කාලය තුළ. ඉතින් එතනින් එහාට අම්මා කවදාවත් එහෙම අම්මට ලැබිච්ච වරප්‍රසාද අනිසි විදියට පාවිච්චි කරලා ඒ වයින් ප්‍රයෝජන අරගෙන නැහැ. ඉතින් මම ජීවිතේ අම්මගෙන් දැක්ක ලොකුම දේ තමයි අපි මිනිස්සු වුණාම අපි දේවල් අපිට අරමුණු තියෙනවා ජීවිත ඉලක්ක තියෙනවා ඉලක්ක දිනන්න ඕනේ ඉලක්ක ජය ගන්න ඕනේ. හැබැයි මේ ඉලක්ක ජය ගන්නේ ඉලක්ක මට තියෙන ඉලක්ක මට ඕන නිසා ජය ගන්නවා මිසක් ලෝකෙට පේන්න නෙවෙයි. ලෝකෙට ඒක කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අම්මා වෛද්‍යවරයෙක් හැටියට අම්මා ඒ තනතුර පැත්තක තියලා සාමාන්‍ය මිනිසෙක් විදිහට ජීවත් වෙලා මට කියපු දේ තමයි පුතේ මේ ලෝකේ අමරණීය වෙන්නේ නැත්තම් ලෝකෙට මවාපාන්න යන්න එපා. මොකද අපි හැමෝම මොන තනතුරේ හිටියත් අන්තිමට පස් වලට යට වෙන මිනිස්සු. ඉතින් ඒක නිසා දේවල් පෙන්වන්න යන්න, තමන්ට තියෙන දේවල් ගැන ප්‍රසිද්ධිය කතා කර කර යන්න, ඒවා අවශ්‍ය නැති දේවල් තියෙන මොකද අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු කිසිම කෙනෙක් අතර වෙනසක් නැහැ. මොන තරම් තනතුරු තානාන්තර මුදල් මේ කිසි දෙයක් තිබ්බත් බලය නිලය මොනවා තිබ්බත් අන්තිමට වැටෙන එකම පස්කොඩටනේ. ඉතින් අමරණීයව ජීවත් වෙන්න ඒ කියන්නේ නොමැරී ඉන්න පුළුවන් නම් විතරක් තමන් ආඩම්බර වුණාට කමන්නේ නැහැ. තමන් පෙන්නුවට කමන්නේ නැහැ දේවල්. හැබැයි අමරණීය වෙන්නේ නැතුව මැරිලා යනවා නම් ඔයාට පෙන්වන්න දෙයක් නැහැ. ඒක තමයි අවංකවම අම්මා මට කියලා දුන්නේ. ඉතින් මං හිතනවා අද ලෝකෙට හුඟක් හොඳ පරිවැඩයක් අම්මා ඇත්තටම දුන්නේ. ඒ කාලේ ඒ Facebook මේ සෝෂල් මීඩියා තිබ්බේ නැති නිසා ඒවා ලෝකෙට ගියේ නැති වුණාට මං හිතනවා මගේ යුතුයකමක් වගකීමක් ඒ වගේ විදියට ජීවත් වීම සහ ඒ දේවල් ලෝකෙට කියලා කියන එක. මොකද අද ඒවා දකින්නත් නැති තරම් සමහරවල් මිනිස්සු මේ පොඩි හෑන්ඩ් බෑග් එකක් ගත්තාත් පර්ස් එකක් ගත්තාත් පර්ෆියුම් එකක් ගත්තාත් ලෝකෙට කියන්න පෙන්වන්න තමයි ගන්නෙ නෑ. තමන්ගේ සතුට වෙනුවෙන් ගන්න. අනිත් අයට පෙන්වන්න දේවල් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ සතුට වෙනුවෙන් ජීවත් වෙන්න, තමන්ගේ සතුට වෙනුවෙන් දේවල් කරන්න. ඒක ලෝකයට පේන්න අර වෙඩින් එකක් ගන්න ගියත් මිනිස්සු තියෙන බැංකු 100ටම ණය වෙලා වෙඩින් එකක් අරගෙන අන්තිමට
කන්න අඳින්න නැතුව ජීවත් වෙනවා. වැඩක් නැහැ. මොකද තමන් ජීවිතේ සතුටෙන් නැත්නම් ලෝකෙට මොනව පෙන්වුවත් අවශ්‍ය වෙන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ. තමන් ජීවිතේ සතුටෙන් ඉන්නවා නම් බැංකු 100කට ණය නොවි එහෙම ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි විය යුතු දේ. නැතුව ලෝකෙට පේන්න මිලියන ගණන් වියදම් කරලා මාස දෙකකින් අන්තිමට කසාදෙත් නැහැ. දෙක තුනක් යනකොට. ඉතින් එහෙම වෙනවට වැඩිය ඇත්තටම හොඳයි. තමන්ගේ සතුට වෙනුවෙන් ජීවත් වෙන්නේ. ඒ සතුට ළඟා කරගන්න තමන්ගේ අරමුණු වලට ළඟා වෙනකොට අපිට දෙන්න ලැබෙන දේවල් ලෝකෙට කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. තවත් දවසක තවත් කතාවක් අරගෙන එන්නම්. ඉතින් අදට ගිහින් එන්න.